මෙච්චර ගී මහ ගොඩක් හැම වචනයක්ම මතක අපූර්ව. මේක මතක ගබඩාවක්. ඇත්තට මේ මතකයේ පුදුම නැද්ද? අවුරුදු 8ක්. අවුරුදු 8ක මතකය. හැම ගීතයක්ම මතකයෙන් කියනවා. සජීවීව ගයනවා. අද මොනතරම් තරුණයෝ වැඩිහිටියෝ ප්‍රසංග පවත්වනවද සංගීතය පටිගත කරලා සමාලාට හඬත් පටිගත කරලා ඒ වගේම සමාජයට ඉදිරියෙන් පදපේලි ටික තියාගෙන එහෙමයි අපි ගීත ප්‍රසංග රස විඳින නේද විනින්දෝරු මහත්තයා? ඒ නිසා මට හිතෙනවා ඒ අද්විතීය බවටත් ගීවින්දි සියලු දෙවියන් රැකදේවා පොළසන්නාදයක් ලබා දෙමු. එන්නකෝ ආපහු මේ තාත්තා මොනවද කියනවා? තවත් අලුත් ගීතයක්. තවත් අලුත් ගීතයක්. මේ ගීතයක් නව නිර්මාණයක්. මේක මට ලැබිලා 24/2/6. මේකේ සම්පූර්ණ අයිතිය මටම දීලා තියෙනවා. ඇන්ටන් සුගත් වෙල්ගම අපේ මාල්නි බුලස් සිංහලයන්ට ගීත නිර්මාණ කර මගේ සහෝදරයා. හෙර්මන් මේක ගීතේ ලියලා මට විද්‍යාපීඨයට ගෙනත් දුන්නා. සර් මේක ගයන්න ඕනේ ඔයාලා 3 දෙනා. මෙහෙම ගීතයක් ලංකාවේ මම දැකලා නැහැ. අම්මයි තාත්තයි දුවයි ගායනා කරන ගීතයක්. අම්මයි තාත්තයි දුවයි ගායනා කරන. අපි දැකලත් නැහැ, අහලත් නැහැ. ඒක නිසා මේ ගීතය මට ලබා දුන්න මම හිතන්නේ අද ඇවිල්ලා ඉන්නවා අපේ කොහමද? ඔව් අපි වේදිකාවට විනාඩියකට අපි හැමෝටම දකින්න. හරි. ඔව්. සුවිශේෂී. චුට්ටක් ඔතෙන් ඇවිල්ලා කට්ටියට පේන්නේ නේ. යන්න. කට්ටියට පේන්නේ. බොහොම දුර බැහැර ඉඳන් හලාවගත ඉඳන් අද මේ ප්‍රසංගය සඳහා එතුමාත් එතුමාගේ ආදරණීය බිරිඳත් පැමිණි. ඒ නිසා මේ ස්තුතියි. ඔව් 24 දුන්නේ. හැබැයි අද තමයි ගායනා කරන්නේ. මේ ස්තුතියි. හොඳයි. එහෙනම් දියණියේ එන්න අම්මාත් එක්ක බොහොම ස්තුතියි. බලන්න මේකත් ලංකාවේ වයස අවුරුදු 8ක තරම් දියණියක් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන ඉතිහාසයේ පළමු දවසේ තවත් ඓතිහාසික මතකයේ රැඳෙන දෙයක්. අම්මයි තාත්තයි දුවයි චූටි තෝනි. හරි අපි හරි සතුටුයි. සුදුදුවේ පුංචි කතාවක් කියන්න ඔයාව ළඟින් තියා.
වෙන්න එපා තරුවක් මොම ගුණ නැන්න නැති මිනිස් දුවක් වී වෙනසින් දෝනී හැමදාම වෙනසින් දෝනී හැමදාම අම්මයි තාත්තයි පුංචි දුවයි ආදරේ අපි හැම